හෙලෝ යාළුවනේ. අද අපි යමුද පුංචි නුවරඑළියේ. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ බලංගොඩ තියෙන පුංචි නුවරඑළිය. බලංගොඩ ටවුන් එකේ ඉඳලා මීටර් 500ක් විතර බදුල්ල පාරෙන් උඩහට එනකොට තුඹගොඩ කියලා තියෙනවා හන්දියක්. අන්නේ හන්දියෙන් වම් පැත්තට දාන්න ඕනි. අන්නේ පාර තමයි සමනලවත්ත කියන පුංචි නුවරඑළියට යනවා කියලා කිව්ව පාර. එහෙනම් බලාගෙන යමුකෝ මේ තියෙන්නේ පෙට්ටිගල කඳු වැටියේ පටන් ගන්න මූල් කොටස. ඈතින් පේන්නේ දිය ඇල්ල. හොඳේ. එයයි මමයි රවුම් කුරුල්ලයි අපි තුන්දෙනාත් එක්ක යන්නේ ඉතින් පුංචි නුවරඑළියේ. එන්නකෝ උඩහට යනකොට තියෙන ලස්සන බලන්න. ලස්සන හවසක බලන්නකෝ ඉරේලිය බැහැගෙන යනකොට තියෙන ලස්සන බලන්නකෝ. මේ හරිය පේන්නේ සමනලවත්ත පාරේ කිලෝමීටර් 5ක් 6ක් විතර උඩහට ආවහම තමයි. මේ ප්‍රදේශයේ තමයි ඉතින් පෙට්ටිගල කන්දේ මුදුන. තව ඉස්සරහට යනකොට මේ කන්දේ පාමුලට යන්නත් අපිට පුළුවන්. අපි තව ඉස්සරහට හෙමින්ට යමුකෝ මේ ටික බලාගෙනම බලන්නකෝ ඒ තියෙන සුන්දරත්වය. ඔය ඈතින් පේන්නේ තේ වතු. මේ ප්‍රධාන ආර්ථිකයේ ඉතින් තේනේ. බලන්නකෝ ඔයාලා කාට හරි පුංචි නුවරඑළියේ එන්න ඕනකමක් තියෙනවා නම් මෙන්න මේ බස් එකේ තමයි එන්න වෙන්නේ. බලංගොඩ සමනලවත්ත කියන්නේ මේ බස් එකට තමයි ඉතින්. මෙයා තමයි බලංගොඩ ඩිපෝවේ ඉන්න තරුකුමරි. සමනලවත්ත බලංගොඩ බස් එකේ නම තමයි තරුකුමරි කියන්නේ. ඒක බස් එකක් විතරයි තව බස් තියෙනවා. ඔය යන්නේ තරුකුමරි අපේ. බස් එකත් බලාගෙන යන ගමන් අපි දැන් ඉස්සරහට යමුකෝ. මේ තමයි සමනලවත්තට යන පාරේ ගොඩක් උඩහා. කිලෝමීටර් 7ක් 8ක් විතර උඩට ආවම තමයි මේ view එක ඔයාලට බලන්න පුළුවන්. තේ වතුම තමයි ගොඩක්ම තියෙන්නේ. මොකද මේ ප්‍රදේශයේ ගොඩක් අයගේ කර්මාන්තේ තමයි තේ. මේ හරියේ සීතලත් එක්ක තේ තමයි ගොඩක් හරියන්නේ. මොකද ඒ නිසා තමයි මේ පැත්තේ ගොඩක් අය තේ වතු කරන්නේ. ඒ වගේම මේ වෙනකොට නම් ඉස්සරහට අපිට හම්බ වෙයි බලන්නකෝ හොටෙල් එහෙමත් තියෙනවා. ඔයාලට ඕන කෙනෙක්ට මෙහි ඇවිත් ඉන්න පුළුවන් තත්ත්වෙකුත් තව ඉස්සරහට හම්බ වෙයි බලන්නකෝ. දැන් මේ ලස්සන view එකත් බලාගෙන යන්නකෝ ඉස්සරහට. ඔය ඈතින් පේන්නේ මේ හරියේ තියෙන ආරණ්‍ය. ඒ තමයි සමනලලෙන ආරණ්‍ය සෙනසුන. ගමේ අයගේ දායකත්වයෙන් මේ ආරණ්‍ය සෙනසුන ටික සංවර්ධනය වෙනවා. ඒ නිසා ස්වාමින්වහන්සේගේ ආශිර්වාදයත් එක්ක මේ මුළු ගම්මානෙම සුන්දර වෙනවා. බලන්නකෝ ඒ තරම් ඒ ගම්මානේ ලස්සනයි. සුන්දරයි. තව ඉස්සරහට යනකොට තවත් සුන්දර දේවල් පේන්න තියෙනවා. එන්නකෝ අපි තව ඉස්සරහට යන් මේ ආරණ්‍යත් පහු කරගෙන. තව ඉස්සරහට තමයි ලස්සන තැන් තියෙන්නේ. ඔන්න අපි දෙන්නත් එක්ක චුට්ටක් නැවතුණා. මෙතෙන්ට වෙනදට නම් සිරිපාදේ කන්ද පේනවා. ඒත් අපි ගිය දවස හවසක්නේ. ඒ නිසා හවස් වෙනකොට මෙහෙට මීදුම බානවා. ඒ හින්දා පේන්නේ නෑ. අපි ඉතින් තවත් ඉස්සරහට මේ යන ගමන් ඉන්නේ. ඔයාලා ඉතින් මේ සුන්දරත්වය බලාගෙන යන්නකෝ. බලාගෙන යන ගමන් මගේ page එකත් follow කරගෙන comment එකක් දාගෙන යන්න. කොහොමද අපේ වීඩියෝ එක කියලා.
ඔන්න එහෙනම් ළමයි අපි සමනලවත්තටම ආවා. මේ තමයි සමනලවත්ත ඉස්කෝලේ. එතනින් අපි ආයෙත් හරවගෙන නැවතත් බලංගොඩට එන්න තමයි හදන්නේ. මේ හරිය මාරම සීතලයි. ඔයාලත් අනිවාර්යෙන්ම ගිහිල්ලම බලන්න ඕනි තැනක් හොඳේ. මේ අපි යනකොටත් සමහර කඳු පේන්නේ නැති තරමට මීදුම. ඒ තරම් සීතලයි. අපි මේ යනකොට හවස 6ට විතර. මේ හරියට සමහර වෙලාවට හවස 4 විතර වෙනකොටම මීදුම බානවා. ඔය ඈතින් පේන්නේ පින්නවල තියෙන දෙතනගල කන්ද කියලා කියන්නේ. ඔයාලා අහලා තියෙනවද නම් දන්නේ නැහැ. ඔය අපිට පේන විදිය. මේ වෙනකොටත් ඒ හරියටත් මීදුම බාලා තියෙන්නේ. මෙහෙට ඉක්මනට මීදුම බානවා. හවස 2-3 පස්සේ නම් අනිවාර්යෙන්ම මෙහෙට සීතලයි. ඒ තරමට මේ හරිය මාරම කූල්. ඔයාලත් ඇවිල්ලාම මේ සුන්දරත්වය ඇස් දෙකටම දකින්න. ඔයාලට රහසක් කියන්නද? මේ පැත්තේ හනිමූන් එකටත් නියම තැනක්. බලන්නකෝ ඔයාලට ඉස්සරහටත් මේ හරියට ඇවිත් නැවතිලා ඉන්න පුළුවන් තත්වයක් ඉදිරියට ඒවි. මොකද මේ හරිය දැන් ගොඩක් සංවර්ධනය වෙමින් පවතිනවා. මොකද බලංගොඩ කියන්නේ මුළු ලංකාවෙම පළවෙනි ලස්සනම නගරේ බලංගොඩ. මොකද ඒ තරම් බලංගොඩ කියන නගරේ ලස්සනයි සුන්දරයි. ඒ තරම් බලන්න තැන් තියෙනවා. ඔයාලත් ජීවිතේ එකම එක පාරක් හරි බලංගොඩ තියෙන ලස්සන තැන් බලන්නම එන්න ඕනි. මොකද ඒ තරම් ලස්සනයි. ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක හෙමින්ට ලස්සනත් බලාගෙන ආයෙත් බලංගොඩ පැත්තට තමයි මේ එන්නේ. ඒන ගමන් අපි දෙන්නයි රූම් කුරුල්ලයි අපි තුන්දෙනත් එක්ක පොඩි සින්දුවකුත් කියාගෙන හෙමින්ට පල්ලහැට බැස්සා. ඔයාලට මේ view එකත් පෙන්නගෙනම. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ආයෙත් අපි ඔයාලට අරගෙන එනකන් දැනට අපි සමුගන්නවා. මේ වගේ ලස්සන වීඩියෝ නැවත නැවතත් ඔයාලට බලන්න ඕනි නම් අපේ page එක follow කරලා අපිට help එකක් දෙන්න.